අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ යතුරු පෝරුවක කරන ටයිප් කිරීමකින් සැබෑ යුද පිටියක ප්‍රහාරයක් එල්ල කරන්න පුරුවන් තැනට ඩිජිටල් සහ භෞතික ලෝකයන් එකට බැඳෙන භයානක සංකලනය ගැනයි. පොඩක් හිතලා බලන්න. හැකර් කෙනෙක් තමන්ගේ පරිගණකයේ ඉස්සරහා ඉඳගෙන ටයිප් කරන කේත පීලියකින් සැබෑ ලෝකයේ මිසයිලයක් ඉලක්කයකට යොමු කරන්න පුළුවන් වුණොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඔව් මේක තමයි අපි අද කතා කරන මාතෘකාවේ තියෙන බරපතලකම. ඉතින් මේ අලුත් යථාර්ථයට කියන නම තමයි යුද්ධ කලාවේ නව පරිච්ඡේදය සයිබර් තාක්ෂණයෙන් සක්‍රිය කරන භෞතික ඉලක්ක. සරලවම කිව්වොත් සයිබර් භෞතික ඉලක්ක කියන්නේ ඩිජිටල් ඔත්තු බැලීම්, ඒ කියන්නේ හැක් කිරීම වගේ දේවල් යොදාගෙන සැබෑ ලෝකයේ භෞතික එහෙම නැත්නම් චාලක බලයක් තියෙන හමුදාමය ප්‍රහාරයක් එල්ල කරන්න සහයදෙන එක. මේක සාම්ප්‍රදායික යුද ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක්. මේ විශේෂඥ උපුටා දැක්වීමේ අදහස තවත් ශක්තිමත් වෙනවා. මෙතනදී හරිම පැහැදිලිව කියනවා මේ ප්‍රහාර අහම්බෙන් වෙන දේවල් නෙවෙයි. මේවා ඍජුවම භෞතික ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින්ම බොහොම සැලසුම් සහගතව කරන ඩිජිටල් මෙහෙයුම්. හරි. එතකොට මේ වෙනස තේරුම් ගන්න එක හරිම තීරණාත්මකයි. සාමාන්‍ය සයිබර් ප්‍රහාරයක ඉලක්කය දත්ත හොරකම් කරන එක. ඒත් අපි මේ කතා කරන අලුත් ක්‍රමේදී ඩිජිටල් මෙහෙයුමේ අවසාන ඉලක්කය වෙන්නේ යටිතල පහසුකම් හෝ මිනිස් ජීවිත වගේ භෞතික දෙයක් විනාශ කරන එක. මේකේ තවදුරටත් න්‍යායක් විතරක් නෙවෙයි මේ දේ දැනටමත් ලෝකේ සිද්ධ වෙනවා. අපි බලමු රතු මුහුදේදී වුණු ප්‍රහාරය ඒකට හොඳම උදාහරණයක්. මේ මෙහෙයුමේ ඩිජිටල් පැත්ත, ඒ කියන්නේ ඔත්තු බැලීමේ කාර්ය කරලා තියෙන්නේ ඉරාන රජයට සම්බන්ධ ඉම්පීරියල් කිටන් කියන හැක කණ්ඩායම. බලන්න මේ ප්‍රහාරය සිද්ධ වුණ විදිහ. අවුරුදු ගාණක් තිස්සේ හැකවරු නෞකාවල AIS පද්ධතිවලට රිංගලා CCTV දත්ත පවා නිරීක්ෂණය කරලා තිනවා. ඊට පස්සේ ඔවුන් එක නිශ්චිත නෞකාවක් ගැනම තොරතුරු හොයනවා. දවස් කීපයකට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ නෞකාවටම මිසයිල් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඩිජිටල් ඔත්තු බැලීමයි භෞතික ප්‍රහාරයයි අතර සම්බන්ධය මීට වඩා පැහැදිලි වෙන්න බෑ. අන්නේ ප්‍රහාරයට ලක්වුණු නෞකාව තමයි මේ KOI කියන ඇමරිකානු වෙළඳ නෞකාව. මේ සිද්ධියෙන් මේ කතාවට තවත් සැබෑ ස්වරූපයක් එකතු වෙනවා. නැවතත් විශේෂඥ මතය මේ සිද්ධියේ බරපතලකම තහවුරු කරනවා. ගෝලීය වෙළඳ මාටට සහ හමුදා සැපියුම් වලට අත්‍යවශ්‍යම වෙන සමුද්‍ර ක්ෂේත්‍රය මේ අලුත් යුද උපක්‍රමයට කොයිතරම් ගොදුරු වෙන්න පුළුවන්ද කියන එක මෙතනින් පැහැදිලි. හැබැයි රතු මුහුදේ සිද්ධිය හුදකලා සිදුවීමක් නෙවෙයි. මේක වර්ධනය වෙන භයානක ප්‍රවණතාවක්. අපි බලමු දෙවැනි උදාහරණය ජෙරුසලම් දෙස බැලුව ඇස්. මේ දෙවෙනි සිද්ධියට සම්බන්ධයෙන් වෙනස් හැකර් කණ්ඩායම. ඊ තමයි ඉරානයේ බුද්ධි අමාත්‍යාංශයට සම්බන්ධ මඩි වෝටර් කණ්ඩායම. මේකෙදී ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය හරිම ක්‍රමානුකූලයි. මුලින්ම ප්‍රහාරයට අවශ්‍ය පද්ධති හදා ගන්නවා. ඊට පස්සේ ඉලක්කගත ජාලයකට රිංගනවා. අවසානයේදී ජෙරුසලමේ සජීවී CCTV කැමරා පද්ධතිවලට ප්‍රවේශ වෙලා නගරයේ වෙන දේවල් තත්ත්වකාලීනව නිරීක්ෂණය කරනවා. මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඔවුන් CCTV බැලුවේ නිකම්ම නෙවෙයි. ඔවුන්ගේ හමුදාමය අරමුණ උනේ ඔවුන් එල්ල කරන මිසයිල් පහර හරියටම ඉලක්කයට වදිනවද කියලා බලලා ඊළඟ ප්‍රහාරයේ නිර්වාද්‍යතාවය වැඩි දියුණු කරගන්න. ඩිජිටල් ඔත්තු බැලීමයි භෞතික ප්‍රහාරයයි අතර තියෙන සිජු සම්බන්ධය මීට වඩා පැහැදිලි කරන්න බෑ. ඇත්තෙන්ම මේ ක්‍රියාකරුවන් Tamanව අහුවෙන්නේ නැති වෙන්නත් උපක්‍රම යොදනවා. ඔවුන් නිර්නාමික VPN, ඒ කියන්නේ Virtual Private Network සේවා භාවිතා කරලා Tamanගේ සැබෑ අනන්‍යතාවය සහ ඉන්න තැන හංගනවා. ඉතින් මේ උදාහරණ දෙකෙන්ම අපිට පේන්නේ මොකද්ද? මේ හැම දෙයකින්ම නූතන යුද පිටියට වෙන බලපෑම මොකද්ද? මෙතන බලගුණකය කියන වචනේ හරිම වැදගත්. ඒ කියන්නේ ඩිජිටල් සහ භෞතික ප්‍රහාර එකට එකතු කරාම ඒ දෙකේම බලය වෙන වෙනම තියෙනවට වඩා විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. සතුරන් දැන් මේ උපක්‍රමයේ තියෙන බලය තේරුම් ගනිමින් ඉන්නවා. ඉතින් මේ සම්පූර්ණ විග්‍රහයෙන්ම අපි මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික තමයි මේ යුද්ධයේ ස්වභාවය මූලිකවම වෙනස් වෙනවා. සයිබර් සහ සැබෑ ලෝකයේ යුද්ධය අතර වෙනසක් නැති වෙලා යනවා. අද ඔත්තු බලන්න කරන හැක් කිරීමක් හෙට භෞතික ප්‍රහාරයකට මුල පුරන්න පුළුවන්. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන හිතන්න ඉඩ තියෙනවා. ඩිජිටල් සහ භෞතික ලෝකයේ අතර සීමාවන් බොඳ වෙලා යද්දී අපේ මීළඟ යුද පිටියේ පරිගණක තිරයක්ද? නැත්නම් අපේ නගරයක්ද? එහෙමත් නැත්නම් ඒ දෙකමද?